යෝ අයුබෝවන් ඉතින් ඔයාලත් දැකලා ඇති ටික්ටොක් එකයි ෆේස්බුක් එක YouTube එක යනවා එක විඩියෝස් ෆෝන්වල ඩිස්ප්ලේ එක ක්‍රැක්ුණාට පස්සේ ඒකට අපිට පුළුවන් ඒකුඩින් ටූත් පේස් දාලා ෆෝන් එක හදාගන්න තිබුණ විදියට ඩිස්ප්ලේ එක හදාගන්න. ඉතින් අද අපි බලන්න යන්නේ ඇත්තටම මේක කරන්න පුළුවන්ද කියලා. වීඩියෝ බලන්න කලින් මේක අහගන්න ඔයාලා ගොන් විදිහට කමෙන්ට් දාන්න යන්න එපා කමෙන්ට් සෙක්ෂන් එකේ. අද අපි කතා කරන්න යන්නේ ඇත්තට මේක කරන්න පුළුවන්ද කියන දේ තමයි. නැතුව කියන්න යන්නේ මේක කරන්න පුළුවන් මේක කරන්න මෙහෙම ඒව නෙවෙයි අපි අද කතා කරන්න යන්නේ. මං අද ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ. ඉතින් ඔයාලට හුලගෙන ඇහෙනවා ඇති ඒ වගේ පිළිපස්සෙන් තිනවා වික්ටෝරියා ජලාශය. මේ මං හිටගෙන ඉන්න වේල්ල ගියොත් බඩුම තමයි. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? ඉතින් වික්ටෝරියා ජලාශය දැන් චුට්ටක් තමයි පිළිලා තියෙන්නේ. තනියා ඉන්නවා එහා පැත්තේ. තනියා තව ටිකකින් මතු වෙනවා. තනියා આવොත් මම පෙන්නන්නම්. තනියා ඉන්නේ පිටිපස්සේ. හරිද? අම්මට ඉතින් හුලකින්ද ගාව සද්දාවට කරන්න දෙයක් නැහැ. මේක යනවා. මේ ෂර්ට් යනවා. මයික් එකටත් හුල ගේනවා. පුළුවන් තරම් ඒව අඩු කරලා වීඩියෝ එක දාන්න. අම්මට ඉතින් මේ වැඩේ නැත්තම් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හදාගන්න වැඩේ කරන්න අපිට ඕනි ටූත් පේස්ට් එකක්. ඔයාලට පුළුවන් ඔයා කැමතිම ටූත් පේස්ට් එක ගන්න. ඉතින් මේ මොනවාද? සිග්නල්. මොනවාද? ඊට පස්සේ අපිට ඕනි අපේ කුඩු වෙච්ච ෆෝන් එක. ඉතින් මේක පොඩ්ඩක් කුඩු වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. චුට්ටක් කුඩු වෙලා තියෙන්නේ. අපි දැන් බලන්න යන්නේ මේක කොහොමද කරන්න කියලා. තව රෙදි කෑල්ලක් ඕනි මේකට සිග්නල් දැම්මට පස්සේ ඒක පිහදලා බලන්න. මුලින්ම අපිට තියෙන්නේ මේ විදිහට අපේ ෆෝන් එක අරගෙන සිග්නල් එකත් අරගෙන මේ විදිහට ෆෝන් එකට සිග්නල් ටික දාගන්න එක. හරිද? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට මෙන්න මේ සිග්නල් ටික අරගෙන මේ විදිහට හොඳට හරිද වං ගත්තේ සිග්නල් හොඳයි. බොහොම හොඳයි. මෙහෙම හොඳට මේවා කරන්න තියෙන්නේ. මෙහෙම හොඳට කරන්න ඕනේ. හොඳට කරන්න ඕනේ. මරම කරදරයක් අප්පා මට. අයියෝ ඉතින් දැන් මම මේකට සිග්නල් ගාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක චුට්ටක් වෙලා තියලා අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හරි ගිහිල්ලා තියෙනවා බලා ගන්න තියෙන්නේ. මෙහෙමයි. ෆෝන් එක පියද ගන්න ඕනේ. පියද ගන්න එකක් නැහැ. හින්නමක අතෙන් තමයි පියදන්න වෙන්නේ. අවුවත් වෙනවා, හුලගත් වෙනවා, වැස්සත් වෙනවා. තව ටිකකින් තනියත් වෙනවා. දැන් අපේ ෆෝන් එක වේලිලා ඉවරයි. ටිකක් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලා ඉන්න බෑ. ඒක නිසා දැන් මම මේ විදිහට ෆෝන් එකේ සිග්නල් ටික අයින් කරනවා මේ විදිහට. හරිද? කන්නේ කර වෙලයි රට හාලේ බතට මොකෝ ඉතින් ෆෝන් එකේ තිබුණ සිග්නල් ටික පියදගෙන ඉවරයි. ඒ වුණාට මේකේ ඇත්තටම තාම ගිහිල්ලා නැහැ. හරිද? මේකත් එන බොහුවක් මාරසියක් නැ බොම් දෙයක් සිග්නල් දාන එකත්. හරිද? ඉතින් මේක කරුවා. මේක වැඩ කරනවද කියලා බලන්න තමයි අපි මේ වීඩියෝ එක කරේ. ඇත්තටම මට හිතෙනවා මේ වීඩියෝ එක ඉන්න කොහොම චීරා. මට දාන්න වෙන වීඩියෝස් නැති හින්දා මම ඒවට මේක දානවා. ගොඩ ගෝ පීපල්ස් අවුස් නේ. ගොම්. කොහොම හරි ගොම් වීඩියෝ එකක් වුණාට කමන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මම හරි දෙයක් කියන්න තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ගොන් වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවෙක්ටත් බලන්න. යාළුවෙක්ටත් බලලා ගොන් ආතල්ලයක් ගන්න ෂෙයා කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. ජය වේවා. මේ තියෙන්නේ රජ කාලේ හදපු විල්පත්තුව ජලාශය. විල්පත්තුව වික්ටෝරියා ජලාශය. මේකට හවස් වරුවට තනියෝ එනවා මෙහිම නාන්න. මෙතන ඇත්තටම අර පැත්තේ තියෙනවා යාල ජාතික වනෝද්‍යාන. මෙතනින් එහා පැත්තේ තියෙනවා තිසා වැව. තිසා වැව. ගුරුළු ගෝමි පඩිතුමා. කුරුල්ලෝ පියාඹනවා. අහසේ පක්ෂීන් දමන් කරනවා. පල්පල් ජීනා මුචි. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. සියලු පැතුම් මිටු වේවා.